ගොඩාක්ම අපිට ප්‍රයෝජනවත් විදියට මේක ඉඩ කඩ හොඳ ප්‍රමාණයේ තියෙනවා. අපිට කකුල වගේම බෙරේ මගේ බෑග් එක ඔක්කොම තියාගෙන යන්න මට පහසුයි මේ බයික් එක. ඇය කතා කරන්නේ යාඩියා කියන්නේ ඇයට ගොඩක් වෙලාට ජීවිතේ වාසනාව ගෙනාපු වාහනයක්. අනිවාර්යයෙන්. මට මේ බයික් එක ලැබුණේ මගේ හස්බන්ඩ්ගේ මගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් විදියට. බයික් එකක් ගත්තොත් හොඳයි කියලා හිටියා. හැබැයි හිතුවේ නෑ මගේ බර්ත්ඩේ එකට මෙහෙම සර්ප්‍රයිස් එකක් ලැබෙයි කියලා හස්බන්ඩ්ගෙන්. පෙට්‍රල් බයික් කොට අපිට චුට්ටක් බරයි. අපිට ඒක බැලන්ස් කරගන්න බර වැඩි එක ප්‍රශ්න එනවා ලේඩි කෙනෙක් විදියට. ඒත් එක්ක බලද්දි මේ බයික් එකේ බර ප්‍රමාණය කියන weight එක ගොඩක් අඩු නිසා අපිට හරියම පහසුයි යන්න ගියන් පස්සේ තනියම. පෙට්‍රල් බයික් එකකින් ශබ්ද දූෂණය, වායු දූෂණය වගේ ගොඩාක් දේවල් නිසා අපේ පරිසරයට ලොකු හානියක් වෙනවා. මේ බයික් එකෙන් අපේ පරිසර දූෂණයට වෙන හානිය අවම කරගන්න පුළුවන්. අපිට කරන්ට් එක භාවිතා කරලා මේ වගේ බයික් එකක් යූස් කරන එක ඇත්තටම අපිට පහසුයි. දැන් හිතනවා අරකට වඩා මේක ගොඩක් පහසුයි කියලා. ලොකු ඉතිරියක් තියෙනවා.